අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ලෝකෙම විශේෂයෙන්ම දකුණු ආසියාවේ උණුසුම මාතෘකාවක් බවට පත්වෙලා තියෙන අත්පොත දූපතක් ගැන. මේක නිකම්ම භූගෝලීය විස්තරයක් විතරක් නෙමෙයි. රහස්, කුමන්ත්‍රණ, සැඟවුණු බල අරගල සහ ඉතිහාසයේ අඳුරු පිටු අතර සැඟවුණු සත්‍යයක්. මේ කතාව ශ්‍රී ලංකාවට අයිති වුණත් ඉන්දියාවේ හදවතට ඉතාම සමීප තැනක පිහිටපු කච්චදීව් දූපතේ කතාව. මේක සාමාන්‍ය කතාවක් නෙමෙයි. අවුරුදු ගානක් තිස්සේ සාගරයේ රළ පෙළට යටින් සැඟවුණු දෙරටක දේශපාලඥයන්ගේ කූට උපක්‍රම වලට මැදි වූ දීවරයන්ගේ කඳුළු වලින් ලුණු වුණු භූමියක කතාව. අපි මේ කතාවේ මුල, මැද, අග හොයලා බලමු. එතකොට තේරෙයි ඇයි අද වගේ දවසෙත් ඉන්දියාවේ බලගතු දේශපාලඥයෝ මේ දූපත අපේ කියලා කෑ ගහන්නේ කියලා. ඒ වගේම ඇයි සුප්‍රකට දමිළ සිනමා නළු තලපති විජය පවා මේ ගැන කතා කරන්න කියලා. සූදානම්ද මේ රහස් ගවේෂණයට? කච්චදීව් දූපත කියන්නේ මොකක්ද? මුලින්ම අපි බලමු කච්චදීව් කියන්නේ මොකක්ද කියලා. ඒක අක්කර 285ක විතර පොඩි ජන ශූන්‍ය දූපතක්. යාපනයේ ඩෙල්ෆ් දූපතට ආසන්නව පිහිටලා තියෙන මේ දූපත ලංකාවේ කංකසන්තුරේ ඉඳන් කිලෝමීටර් 40ක් විතර ඈතින්, ඒත් ඉන්දියාවේ රාමනාථපුරම් වෙරළට කිලෝමීටර් 20ක් විතර ළඟින් පිහිටලා තියෙනවා. ඉතින් භූගෝලීය වශයෙන් ඉන්දියාවට ඉතාම සමීප වුණත් නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවට අයිති මේ දූපතේ තියෙන්නේ මොනවද? අමුතුම දේ තමයි මේ දූපතට ලොකු ආගමික සහ සංස්කෘතික වටිනාකමක් තියෙනවා. ඒ තමයි එහි පිහිටලා තියෙන ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය. අවුරුදු 100කටත් වැඩි කාලයක් තිස්සේ ලංකාවේ සහ ඉන්දියාවේ දීවර ප්‍රජාව මේ දූපතට ඇවිත් මේ දේවස්ථානයේ මංගල්‍ය පවත්වනවා. මේක දෙරටේම මිනිස්සුන්ට එකට සම්බන්ධ කරන උත්සවයක්. ඔවුන් අතර ජාති ආගම් ભેද නැහැ. මේ දූපත ඔවුන්ට දේශපාලනයට වඩා වැදගත් ආගමික සහ සහජීවන කේන්ද්‍රස්ථානයක්. මේක තමයි මේ කතාවේ හැඟීම් බරම පැත්ත. නමුත් දේශපාලනය මේ හැඟීම් වලට වඩා පිහිසනුයි. ඉතිහාසයේ මේ දූපතේ අයිතිය අතින් අතට මාරු වෙන්නේ කොහොමද? 17 වෙනි සියවසේ ඉඳන් මේ දූපත රාමනාථපුරම් ප්‍රදේශයේ රාජකීය පවුලට අයිතිව තිබුණා කියන එකට ඉතිහාසඥයෝ සාක්ෂි ඉදිරිපත් කරනවා. ඔවුන් තමයි රජවරු විදිහට හැඳින්වෙන්නේ. නමුත් බ්‍රිතාන්‍ය රාජ්‍ය ලංකාවට සහ ඉන්දියාව දෙකම පාලනය කරනකොට මේ දූපත ගැන ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔවුන් මේ දූපත ලංකාවේ උතුරු පළාතට අයත් කළා. සිතියම් ගත කළා. ඒත් ඉන්දියාවේ රජපෞල් මේකට අයිතිය කිව්වා. ඒ වගේම 1921 දී ඉන්දියාව සහ ලංකාව අතර මුහුදු සීමා වෙන් කරනකොට කච්චදීව් ගැන ලොකු ගැටලුවක් මතුවුණා. ඒ වෙනකොට බ්‍රිතාන්‍ය යටතේ දෙරටම පාලනය වුණ නිසා මේ ප්‍රශ්නය తాවකාලිකව පසෙකට දැම්මා. නමුත් 1947 දී ඉන්දියාවට සහ 1948 දී ලංකාවට නිදහස ලැබුණට පස්සේ මේ දූපතට අලුත් ප්‍රශ්නයක් ඇති වුණා. ඒ තමයි ස්වාධීන රටවල් දෙකක් අතර තියෙන මායිම් ගැටලුව. ඉන්දියාව කිව්වේ මේ දූපත ඓතිහාසිකව ඉන්දියාවට අයිති කියලා. එයාලා තර්ක කරේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ මේක වැරදියට ලංකාවට ඇතුළත් කළා කියලා. නමුත් ලංකාව තර්ක කළේ බ්‍රිතාන්‍ය යටතේ සකස් කරපු සිතියම් නීතිමය ලියකියවිලි සහ මේ දූපතේ පාලන කටයුතු සියල්ල ලංකාව විසින් පවත්වාගෙන ගිය නිසා මේක ලංකාවට අයිති කියලා. මේ වගේ අවස්ථාවක සාමාන්‍යයෙන් යුද්ධයක් එහෙමත් නැත්නම් උණුසුම් ගැටුමක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී දෙරටේම නායිකාවන් හිටියේ අසාමාන්‍ය විදිහට. ලංකාවේ අගමැති සිරිමාව බණ්ඩාරනායක මහත්මිය සහ ඉන්දියාවේ අගමැති ඉන්දිරා ගාන්ධි මහත්මිය. මේ දෙදෙනා අතර ඉතාම සමීප දේශපාලන සහ පෞද්ගලික මිත්‍රත්වයක් තිබුණා. එයාලා තේරුම් ගත්තා මේ වගේ පොඩි දූපතක් නිසා ලොකු අර්බුදයක් ඇති කරගන්න එක රටවල් දෙකටම පාඩුයි කියලා. ඉතින් ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මාර්ගයෙන් මේ ගැටලුව විසඳන්න තීරණය කළා.
මෙන්න මේකයි කතාවේ හැරවුම් ලක්ෂය. 1974 ජුනි 28 වෙනිදා මේ දූපත පිළිබඳ ඉන්දු ලංකා සමුද්‍රීය සීමා නිර්ණ ගිවිසුම අත්සන් කළා. මේ ගිවිසුමෙන් කච්චදීව දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා දුන්නා. ඒක ලංකාවේ ජනතාවට ලොකු ජයග්‍රහණයක් වුණා. මෙතනී ඉන්දියානු යෝධයන්ව දනකස්සලා කියලා පත්තරවල සිරස් තලවල කියා. නමුත් මේක සාමාන්‍ය ගිවිසුමක් නෙමෙයි. මේකට රහස් පිටුපස කතාවක් තිබුණා. ඉන්දියාව මේ දූපත ලංකාවට පවරන්න එකක වුණේ අලුත් කොන්දේසි දෙකක් යටතේ. අංක 1 වුණේ ඉන්දියා දීවරයන්ට කච්චදීව දූපත අවට මුහුදේ මසුන් නැල්ලීමට සහ ඔවුන්ගේ දැල් වියලා ගැනීමට එම දූපතට යාමට අවසර ලබා දීම. අංක 2 වුණේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සඳහා දෙරටේම බැතිමතුන්ට අවසර දීම. මෙන්න මේ පළවෙනි කොන්දේසිය තමයි අදටත් ගැටලු වලට මුල දෙන්නේ. මේ ගිවිසුම අත්සන් කළා අවුරුදු 2කට පස්සේ 1976 දී තවත් ගිවිසුමක් අත්සන් කරනවා. මේකෙන් 1974 ගිවිසුමේ තිබුණු ඉන්දියා දීවරයන්ට මසුන් නැල්ලීමේ අයිතිය නැති කරලා දැම්මා. නමුත් මේ අයිතිය ඉවත් කළත් ඉන්දියාවේ තමිල්නාඩු දීවරයෝ දිගින් දිගටම මේ මුහුදු සීමාවට ඇවිත් මසුන් නැල්ලුවා. මොකද කච්චදීව දූපතට ආසන්න මුහුදු කලාපය මාළු සම්පතින් අතිශය පොහොසත්. ඔවුන්ගේ මුහුදු කලාපයේ සම්පත් අඩු වෙමින් යන නිසා ඔවුන්ට මේක ලොකු අවශ්‍යතාවයක් වුණා. ඉතින් මේ දීවර ගැටලුව දශක ගණනාවක් තිස්සේ ඇදුණු දේශපාලන ගැටලුවක් බවට පත් වුණා. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලඥයන්ට මේක තමන්ගේ දේශපාලන වේදිකාවේ අරගලයක් බවට පත් කරගන්න පුළුවන් වුණා. දැන් අපි එමු මේ කතාවේ අලුත්ම පරිච්ඡේදයට. තලපති විජය කියන්නේ ඉන්දියාවේ විශේෂයෙන්ම තමිල්නාඩු ප්‍රාන්තයේ අතිශයින් ජනප්‍රිය සිනමා නළුවෙක්. ඔහු මෑතකදී දේශපාලනයට පිවිසියා. තමිල්නාඩුවේ ජනතාව අතර ඉතාමත් ජනප්‍රියත්වය වැඩි කරගන්න නම් ඔවුන්ගේ ගැටලුවලට උදව් කරනවා කියලා පෙන්විය යුතුයි. මේ අවස්ථාවේදී කච්චදීව කියන මාතෘකාවට වඩා හොඳ මාතෘකාවක් ඔවුන්ට තිබුණේ නැහැ. ඔහු වේදිකාවේදී පැහැදිලිවම කිව්වා අපි කච්චදීව දූපත ආපහු ගන්නවා කියලා. මේක නිකම්ම කතාවක් නෙමෙයි. මේක පිටිපස්සේ ලොකු දේශපාලන උපාය මාර්ගයක් තියෙනවා. මොකද මේ දූපත අතීතයේදී ලංකාවට දුන්නේ කොංග්‍රස් ආණ්ඩුවක්. ඒක මෝදිගේ ආණ්ඩුවක් නෙමෙයි. ඉතින් මෝදිගේ ආණ්ඩුවට මේක පාවිච්චි කළා. අපි මේ ගැටලුව විසඳන්න යනවා කියලා තමිල්නාඩුවේ ජනතාවට පෙන්වන්න පුළුවන්. කච්චදීව දූපත ඉන්දියාවට ඇත්තටම අවශ්‍යයි. මේක නිකම්ම දීවර ගැටලුවක් විතරක් නෙමෙයි. මේක පිටිපස්සේ සැඟවුණු වූ දේශපාලන කාරණා ගොඩක් තියෙනවා. ඉන්දියාවට කච්චදීව දූපත ඇත්තටම ඕන කරන්නේයි. අංක 1 චීන සාධකය. ඉන්දියානු සාගරයේ චීනයේ බලය ව්‍යාප්ත වීම ඉන්දියාවට ලොකු හිසරදයක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය චීනයට බදු දීම ඉන්දියාව බැලුවේ හරිම සැකෙන්. චීනයේ ඉන්දියානු සාගරයේ මුතු පොට කියන උපාය මාර්ගයෙන් තමන්ගේ බලය ව්‍යාප්ත කරනවා කියලා ඉන්දියාව විශ්වාස කරනවා. ඒකට තියෙන එකම මුතු වැඩයක් තමයි ලංකාව. ඉතින් මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව පිහිටි කච්චදීව දූපත ඉන්දියාවට උපාය මාර්ගිකව ඉතාම වැදගත්. අංක 2 ආර්ථික වැදගත්කම. කච්චදීව අවට මුහුදු සීමාවේ ස්වභාවික ගෑස් සහ තෙල් නිදි තියෙනවා කියලා කටකතාවක් තියෙනවා. ඒ වගේම මේ මුහුදු සීමාවේ දීවර සම්පතත් ඉතාම ඉහළයි. ඒක තමිල්නාඩු දීවරයන්ට ඉතාම වැදගත්. අංක 3 තමිල්නාඩු දේශපාලනය. මේක ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලන ක්‍රීඩාවක්. තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ නිතරම කච්චදීව දූපත අපහු ගන්න කියලා කතා කරනවා. මේක ඔවුන්ට දේශපාලන වාසි ලබා ගන්න පුළුවන් මාතෘකාවක්. ඇත්තටම කච්චදීව දූපත කියන්නේ අක්කර 285ක වියලි බිම් කඩක් විතරක් නෙමෙයි. ඒක සංකේතයක්. ඉන්දියාවට මේක අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ භූමියට නෙමෙයි. ඒකෙන් ලැබෙන භූ දේශපාලන ආර්ථික සහ අභ්‍යන්තර දේශපාලන වාසියට. ඒ වගේම ලංකාවට
මේ දූපතේ අයිතිය තියාගන්න එක ඉතාමත් වැදගත්. මොකද මේක අපේ සෛරීත්වයේ සංකේතයක්. මේ කතාව තාම ඉවර නැහැ. අනාගතයේදී මේ කච්චදීව් දූපත ලංකාවට සහ ඉන්දියාව අතර තවත් ලොකු ගැටුම් වලට මුල පුරයිද? නැත්නම් සාමකාමීව විසඳෙයිද? නමුත් මේ අඳුරු දේශපාලන කුමන්ත්‍රණ, රහස් ගිවිසුම් සහ බල අරගල අතරේ මේ දූපතේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ සීනු නාදය තාමත් ඇහෙනවා. ඒ නාදය අපට මතක් කරලා දෙනවා දේශපාලනයට වඩා ආගමට, සංස්කෘතියට සහ මිනිසුන්ගේ එකමුතු බවට බලයක් තියෙනවා කියලා. ඉතින් දැනුම channel එකෙන් අදට සමුගන්නවා. අපි මේ වගේ තවත් රහස් සහ අద్භූත කතාවක් අරගෙන ළඟදිම එනවා. අලුත් වීඩියෝස් ගැන දැනගන්න අපිව subscribe කරලා තියාගන්න. bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.